ආපෝ ඔය මොකක්ද බං ඔය කරන්නේ පොඩ්ඩක් පණ ඇතුව ගහහන්කෝ උඹලා නිකන් හැට පැන්නාච්චිල වගේනේ බං. අනේ මේ ඔක්කොන්සි පොඩ්ඩක් කටවහගෙන ඉන්නවද? හායි ගයිස් කොහමද ඔයාලට? ඔයාලට පේනවද ගයිස්? අද අපේ ගෙදර තින්ත ගන්න හදන්නේ. මේ ඉන්නේ ගයිස්. මේ තමයි මගේ වන්නන් ලොල්ලි ග්‍රෑන්ඩ්පා. මොකෙක් කිව්වා? ගයිස් ඔයාලට පේනවද? අර ඉස්සරහින් තඩි බඩගොත්තොසම් මහත මිනිස්සෙක් කෙනවා. ඒ තමයි අපේ දඩා. ඈ ඒ මේ ගුණයෝ මේ කිව්වට බඩාලු. ඈ බඩ? අනේ අම්මා පල්ලමුන් තාතරව කතා කරන්න දන්නේ නෑනේ. අනේ නෑනේ බඩා නෙවෙයි දඩා කිව්වේ. අන්න දැක්කද? මේකේ ආයි කිව්වා. ඈ මේ ඔය ඔතන නෙලපල්ල කොල්ලනේ. කොහොම වත්ත පිටිය නෙළුවහම මුළු අවුරුද්දම සුබ වෙනව බං. අනේ අම්මේ බලහංකො ගුණේ මගේ මොලේ. සුබ මගුලක් ඇදලා දාලා අපිට කියලා වත්ත පිටිය නෙලා ගන්නවා. ඔව් බං. ඔය මොකද්ද බං ඔය කරන්නේ? උඹ මෙතන සර්කස් පෙන්නනවද? අයියෝ නෑනේ මම ඉත කපා ගන්න හදන්නේ. ඉතින් බං ඔයිට වඩා ලේසි නිනිමකක් තියලා කපා ගන්න එක. ඈ අම්මට සිරි. ඊයකෝ මට දැන් එක මතක් වුණේ. ඉද්දකින් මේ වගේ මරි මොංගල් බූරුවෙක් නම් මේ අවුරුද්දේවත් තොපිලට මොලේ ලැබෙනවා නම් ලොකු දෙයක් බං. ඔක්කොම සීයේ කෝල් ඩ්‍රින්ක්ස් එකක් බොමු. ඒ මොනවද බං ඒ කොන්ඩිස් කියන්නේ? කොන්ඩිස් නෙවෙයි යන්නේ කෝල් ඩ්‍රින්ක්ස්. යකෝ මේ බීමනේ. ඉතින් ඒක තමයි කිව්වේ. බීම වලට බීම කියපිය කුණුහරුප කතා කරන්නේ නැතුව. මල විකාර. පෝ මුං යකෝ වයසක අපිටත් ගස්සගෙන යන හැටි. මේ ගුණේ මෙහෙ එනවා කොන්ඩිස් එකක් බොන්න. මෙලෝ රහක් නෑ හැබැයි. පොල් වතුරට බෙලි මල් දාලා වගේ. ඉන්න මේ එනවා. මල හත්තිලව්වයි. කුසුමේගේ මල් පෝච්චියක් පෑගුණානේ. මේක දැක්කොත් නම් කුසුමේ මට ගම වටේ එලෝ ගහයි. හැබැයි තාප්පෙන් අල්ලපු වත්තට ගුවන් ගත කරා නම් ආපහු මේක හොයනවා බොරු. අවුරුදු එනවා ළඟ ළඟම එනවා ලලලලලලලා වැඩේ හරි. දැන් ඉතින් මම්මුකුත් කැඩුවෙත් නෑ මම්මුකුත් දන්නෙත් නෑ. A few moments later. මේ හිමීට වරෙන් හොඳේ. අනේ මට බයයි යාළුවා. හරි යකෝ බය වෙන්නේ නැතු ඉදහන්. මේක ගනින්. අම්මට සිරි පත කෙවුම්. සුබෝදය මේක ගනින්. ලොකෝ කැවුම් නේද කණ්ඩුල? අනේ ඔය කුසුම නැන්ද? ආතිලාවේ කුසුම නැන්ද? බෝරු පටවුනේ. තමුසල මේ අවුරුද්දේ පටන් ගත්තද හොරා කන්න? හොරා කන්න? නෑ කුසුම නැන්ද? මේ අපි ආයේ මේ අපි මේ ආයේ මේ කෑම පරීක්ෂා කරන්න. ඔව් ඒකට ආවි. ඇත්තද? ඇයි තමුසල තුන්දෙනා කෑම පරීක්ෂා කර දුන්නේ නැද්ද? අනේ අම්මපා තොපි තුන්දෙනාට මම අනේ අම්මෝ මෙන්න කුසුම නැන්දට මල පැල්ල අපව මරාගෙන කන්න හදනවා. One eternity later. මේ කොහෙටද බං දාන්නේ? ඔය ඔතනින් පල්ලයට දාන්න. අවුලක් නැද්ද එහෙම? නෑ උඹ දාහන්කෝ. අවුරුදු ආවා නව අවුරුදු ආවා මේ මාසේ මට කිරි ඉතිරේවා. මොනාදයක් ඔය වැදුනි? මේ යකෝ ගඳ මොකාද මේ මට කුණු වතුරයකින් ගැහුවේ? බලහන්කෝ ඉතින් සුබ ගමනක් යන්න හැදුව විතරයි. අම්මේ මොකාද ඒ පාර වැදුනේ? අඩේ යකෝ මොකොත් උන්නේ නේ. ජොනියා මං හොඳින් බං. මේ උඹට අවුලක් නෑනේ. මං අච්චර කිව්වනේ උඹට අයිනට යන්න එපා කියලා. අනේ thank you සරේරු මාමි. මාමා හිටියේ නැත්තම් මට මේ අවුරුද්දේම අබගාතෙක් වෙලා තමයි ඉන්න වෙන්නේ. යටි බඩත් එක්කම පොර වෙලා තියෙන වෙලාවේ උඹ මෙම් මගුලක් කතා කරනවා. අම්මේ කොන්ද? මොන මගුලකට මෙච්චර තනකොළ වේනද මන්දා?
කවුද යකෝ මේ වත්ත පුරාම වලවල් හාරපු එක? මොන මගුලකට හරලද මන් දන්නේ. ආඩෝ සොරි බං මාටියා. මට කියන්න මතකුණානේ. ඔය අපේ තාත්තා කපපු ලැට්වල්වල් බං. යකෝ මේ මෙච්චර ලැට් වලවල් කපන්නේ. උඹලා දවසේම টয়ලට් එකේද ජීවත් වෙන්නේ? දැන්වත් ඇවිත් මෙන්න මේ ඇටමගලේ මා උඩට ගනින්. හරි හරි ඉතින්. හිමින් එදපන්. මේ චොට්ට අම්මෝ. මොකද්ද බං කරන්නේ? ආඩෝ සොරි බං. මම මේකට මොකද්ද කරන්න කියලා නෑ. ඔය ඇහුවේ ආන් අරු වලේ. ඒ මාටියා ඔබට අවුලක් නෑනේ? අවුලක් නෑ. වැදුණු පාර උණ්ඩ කුපුච්චේද කොහේ වැදුනේ? නැන්නම් කොර වෙලා. මේ පුතේ ඈ තාත්තේ කොහෙද අප මෙච්චරලා ගිහින් හිටියේ? පේන්නවත් ඉදියේ නෑනේ. මමද මං ගියා කොල්ලෝ අපේ මේ සිරිදෝරිස් මල්ලිය පොඩ්ඩක් හම්බෙන්න. තාත්තේ තාත්තත් බීලද? ඈ පිස්සුද බට? ඕවා මේ අම්මට නම් ඇහෙන්න කියන්න එපා. මට කන්න වෙන්නේ. මේ ළඟදි මම බීලයිල මාට්ටු වෙලා අම්මා ගැහුවා කියහන්කෝ කරවල බැද බැද හිටපු තෙල් තාච්චි. ඒක වැදුනන මට අතර පිටසක් වල ජීවෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා අම්මට නම් කියන්න එපා. කොනේ? ඌට වැඩේ මාට්ටු වගේ. නෝනේ ගොනේ තමුසේ කොහෙද මෙච්චරලා ගිහින් හිටියේ? පේන්නවත් ඉදියේ නෑනේ. මමද මම ගියා නෝනේ මේ කඩේට පොඩ්ඩක් ගිහින් එන්න. ඒ මොකටද? මේ සීනි ගේන්න. ඉතින් සීනි තිබ්බනේ ෆ්‍රිජ් එකේ. තිබුණද? කමක් නෑ. කඩේ සීනි තිබුණේ නෑනේ. හරි හරි. එනෝක යන්න ඇතුළට. කිරි උතරවන්නත් එපේ. අම්මේ යාන්තම් බේරුණා. අම්මෝ කුසුම නැන්දට හොඳටම මල පැල්ලා වගේ. මාම වහුණාම කන්න තමා ඉන්නේ. ඔව් බං කොල්ලෝ. ආහුණා කන්න තමා වෙන්නේ. හරි යමන්කෝ දැන් ඇතුළට. මට මේ උත්තර දකුණ හොයාගන්න බැරුව බං ඉන්නේ. හොඳට මතක තියාගන්න දුවේ. කිරි උතරවාදී සුබ දිශාව බලලා තමයි කිරි උතරවන්න ඕනේ. එතකොට මොකද්ද නැන්දේ සුබ දිශාව? මේ දකුණ තමයි ඉතින්. ෂා මාර ලස්සන ලයිට් ටික ලස්සනට දාලා. උනේ මාමි මොකක්ද අපොයි බලන්නේ? මම මේ ලයිට් එක බැලුව කොල්ලෝ. මරුවට දාලා හොඳේ. මාර ලස්සනයි. ඈ ඔය කොහෙද පලයි තියෙන්නේ? මෙන්න මෙහෙනේ තියෙන්නේ. එහෙමද? මං හිතුවා මෙහි කියලා. ඔහොම ගියොත් නම් කුසුම නැන්දට මේ නිකම්ම මාට්ටු වෙන්නේ. ගුණේ මෙහෙ එන නේද කිව්වේ? මේනව නෝනේ. මේනවා. ඉක්මන් කල්ලෝයි දර ටික ගෙනෙල්ල කොල්ලනේ. හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. මොකද බං අර ගුණී මාම නයා වගේ විදින්නේ. ෂුවර් ෂොට් එකටම සිරිදෝරිස් මාමත් එක්ක එකතු වෙලා රාබොන් නැති. පේන්නේ නැද්ද වෙන්න වැනිල්ල? ගුණී මෙන්න මේක අල්ලගන්නවා පොඩ්ඩක්. කෝ දෙන නෝනේ. මං අල්ලගන්න. සිංහිටි ඔය මොකද කරන්නේ? ඔන්න කතාරිනවා. තාතාරින නේද කිව්වේ? ඔන්න ඇතෑරියා. මොකද්ද මිනිහේ කරේ? ඇයි ඉතින්? නෝනේ කිව්වේ අතාරින්න කියලා. මං ඉතින් ඇතෑරියා. මං ඒක කිව්වර සිංහිටිට. ඒ කියලා දොර රෙද්දත් අල්ලන් ටට්ටොක් කරන නිසා මං ඒකට කිව්වේ දොර රෙද්දත් අතාරින්න කියලා. තමුසේ මොන මගුලකටද මේක ඇතෑරියේ? ඉතින් නෝනේ කිව්වේ. නිදලා නේද කලේ? ඔන්න ඔක තමයි කියන්නේ ගුණී මාමි. උදේ පාන්දර බොන්න එපා කියලා. ඔහෙද? අහන්නේ නෑනේ. මොනවා? බීලා? නෑ මම් බීලා නෑ. පිස්සුද? ඇයියනි? හන්දේ බෝක්කු අස්සට වෙලා සිරිදෝරිස් මාමත් ඒක දියුනේ. මං දැක්කනේ. ඒකම මතක නැද්ද? ගුණේ? අනේ නෑ නෝනේ. මේකගේ බොරු. බොරු? හිටපංගෝ බොරු පෙන්නන්නේ. ගුණේ මාමන් නම් මේ පාර අවුරුදු සුබයි වගේ. අනේ නෝනේ. තාතා කියන්නම් ගහන්න එපා නෝනේ. වදින්නම්.
එහෙනම් යාළුවනේ ඔයාලටත් මේ අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා හොඳේ. තමුසෙට මම